අපි ඉන්නේ හංගුරන්කෙත ප්‍රාදේශීය සභාවට අයිති හල් උල්ල කියන ගමේ. මල් උල්ල කියන ගමේ අපි මේ වික්ටෝරියා ජාතික පාසලට ආධාර බෙදාගෙන එන ගමන් මේ යද්දිත් මෙහෙම පාර වහලා තිබ්බා. එද්දි මේ බැහැලා බැලුවේ ගමේ කෙනෙක් හම්බුණා. මේ පිරෙන් මේ වැවක් තියෙන මේ වැව පෙන්නන්න. මේ වැව තියෙන්නේ විශාල කඳු මුදුනක් උඩ. මේ වැවේ වතුර එකක් පිරලා තියෙන්නේ. දැන් මේක උපරිම ඇරලා තියෙන්නේ. මේ වතුර පිරෙනවා මේක යා ගන්න තැනක් නැහැ. ඔයාලට මේකේ තියෙන අවදානම් පෙන්නන්නම්. මේ යුරු දෙපැත්ත කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ පාර භාගයක් ගිලා බෑලා දිගටම. මේක පෙන්නන්න. දැන් මේක අදාර බලධාරීන් බලන්න ඕනේ. මේ පාර ගිලා බෑලා තියෙන්නේ. මෙතන විශාල ජල කඳක් ඉර වෙලා තියෙනවා. මේ පාර දිගටම ගිලා බෑලා මේ පාරෙන් තමයි නතර වෙලා තියෙන්නේ. ගිහිල්ලා අර නායකීය කොටස පෙන්නන්නකෝ. ඒක කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ පාර දිගටම මේ විදිහට නාය ගිහිල්ලා මේ පැත්තේ වැව මේ පැත්තේ බර වැඩි. මේ පාර මැදින් ඉරිතල්ලා තියෙනවා. ගමේ මිනිස්සු මේ පැත්තේ වාහනයක් එයි කියලා වහලා තියෙනවා. හැබැයි මේක යටින් වතුර ලීක් වෙනවා. දැන් මේ වැවේ වතුර පිරිච්ච එක වතුර හිස් කරගන්න විදියක් නැහැ. මේක වහලා තියෙන්නේ කවුද? ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයිති වැවක්. එයාලා තමයි ඉබ්බ දාලා වහලා තියෙන්නේ. මේ යට විශාල ගමක් තියෙන්නේ. ඊළඟ ජීවිතහානිය මෙතන වෙයි. එහෙනම් මේ ගොවිජන සේවා අධිකාරියයට කියනවා හරියට මෙතන තැන කියන්නකො. මල්උල්ල ගොණගන් තැන්න කියන තැන හංගුරන්කෙත ප්‍රාදේශ සභාවට අයිති නේද? හංගුරන්කෙත ප්‍රාදේශ සභාවට අයිති. මේ පාර දිගටම ට්‍රැක් ගිහිල්ලා වහලා තියෙනවා ගමේ අය ටික එකතු වෙලා. මේ අද මේ දැන් වැස්ස නැති වුණාට උල්පත් වතුර එනවනේ වටෙන්න. ඒ తీරනවා ඒ වගේම එන්නකො. අර බන්ට් එක මොනවද නෙවෙයිද අර තියෙන්නේ? මෙතන කිව්ව පිට දැන් වතුර පාර වැටෙනකේ පිට බන්ට් පිට අර පැත්තේ තියෙන්නේ මේ ලීක් එක නේ. මේ ලීක් එක යනවා. දැන්ටමත් මේ නාය ගිහිල්ලා යටින් ලීක් එක යනවා. ඒ වගේම මං හිතන්නේ උඩ කඳුවල අර කඳුවලල්ල පෙන්නන්න. අරකට පේනවා. මේ කඳුවලල්ලෙන් වතුර පාර එනවා අතර වටින්ම නේද? මේ බන්ට් එක කියන්නේ මේ පාර තමයි. මේ වෙද්දි මේ වැව පිරෙන්න පුළුවන් උපරිම පිරීලා සොරව අරගන්න බැරුව ඉන්නවා. ගොවිජන සේවකයන් අරින්න නැත්තේ. ඒතර මේ ගමේ මහත්වරු මේක දැනුම් දුන්නා දාදාලා අයට. ඔව් මම ඒ කෙනෙක් වැඩ කරා. ඒ අය කෙනෙක් විදිහට හිටපු මහත්තයෙක් මේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දීලා තියෙනවා ලිඛිතව. ඔව් ලිඛිතව දුන්නා. ඊට පස්සේ නෑ මට දාන්න නැහැ විධායක කෙනෙකුට. ඊට පස්සේ විධායක කෙනෙකුට ගානට ගියා. එතුමාට කිව්වා මම එවන්නම් කියලා මම 20 දිවසෙද මේ පුරුලා තියෙනවා තුන්වෙනි අංගරක් විතර තියෙනවා. ඒක අඩු ගානේ මේ හදිසියේ මේ පස්සේ හදනකම්ම ඒක ඇතුලින් වතුර කිල්ලා මේ වේල්ල කඩාගෙන යයි. එතකොට වල කඩාන ගියාට පස්සේ ගෙවල් ටිකක් ඉවරයි මිනිස්සු ඒකට ඉස්කෝලේකුත් එක්ක දෙනවා. මම හිතන්නේ අපි ඒ ඉස්කෝලේ තමයි දැන් ආධාර දීලා නේද? එතකොට අපි මේක කඩාගෙන ගියොත් මේ යට වෙන ඉස්කෝලයක් තියෙනවා. දැන් අපි එන්නේ ඒ ඉස්කෝලේ ඉන්නවා පවුල් ඔක්කොම පුදුල වෙනවා 360ක් කියලා කිව්වා අපිට. ඒ 360ට ආධාර දීලා එන ගමන්. හැබැයි ඒ අනාථ කඳුර තියෙන්නේ මේක යට ඒ උඩ තමයි මේ වැව තියෙන්නේ. අපි මේ දැකලා නතර කරේ මේක පාරිගියක් වෙනවා. මේ පාර දිගට මිරිකල්ලා ගමේ අයද මේ වහලා තියෙන්නේ. මේ ගමේ අය මේක කියලා මේකට විසඳුමක් නැතිනම් පාර වහලා තියෙනවා. මේ තමයි දැනට තියෙන හානිය. මේ පැත්තේ මේ දැන් වැව පෙන්නන්නේ. මේ වැව මේ පැත්ත මැද තියෙන පාර මේ ඔක්කොම දැන් ආයෙ ගිහිල්ලා තියෙනවා. දැන් මේක මේ යටින් වතුර යනවා. අර සූම් කරලා පෙන්නන්න. මේ වැවෙන් හිල් ගිහිල්ලා වතුර යනවා. ඉතින් මේ අදාළ බලධාරීන්ට මේ විනාශය නතර කරගන්න දැම්ම ගන්න පුළුවන් පියවර ගන්න. මොකද අර උඩින් එන වතුර පාර තාම මේ විදිහටම එනවා නේද? අර උල්පත් විදිහට ඒ විදිහටම එනවා. අර සූම් කරලා පෙන්නන්න පුළුවන්. අර පෙන්නන්න අර ලොකු ආතන එකක් එනවා. විශාල එකක්. ආරක නා ගිහිල්ලා තියෙනවා. ගල් පෙරින්න ඒ ගලුත් එක්ක ඇවිල්ලා දැන් නම් හිටියා. ඒ කියන්නේ මේ අර කඳු ටික කඩාන දැන් මේ වැවට වැටිලා තියෙන්නේ. ඔව්. මේ මෙතන කල් ඇවිල්ලා තින්නේ. අර අතන්ට දෙනවා අර වාහන උසාකතර පොඩක් කරනවා වාහන වල උත්තර දෙනවා දැන්. අපි ගෙනගින් දෙනවා. ඔව්. ඒක තේරුම ඇවිල්ලා අර කඳු ටික ඇවිල්ලා තියෙනවා. ඒ මඩ ආපුවා තමයි තියෙන්නේ සර් අර තියෙන අර අතන අර හිර වෙලා තියෙන අර වැව ළඟ අර තෙරවල. ඔව්.